පුරුදු විදිහටම ආයුබෝවන් කියලා පිළිගන්නවා ගිහාන් ප්‍රොඩක්ෂන් වෙතින් ගෙනියන තවත් අලුත් වීඩියෝයකට. ඉතින් අද සුපිරිම වීඩියෝ එකක් අරන් වෙලා තියෙනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ඔයාලට මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවද බලන්න. දේවාලයකට ගිහිල්ලා ඔයා සල්ලි අතින් වියදම් කරලා ඒ දේවාලේ කපු මහත්තයාගෙන් කුණුහරු වහගෙන ආපු වෙලාවලුත් තියෙනවද? මෙහෙම කිව්වම ඔයා බලලා මොකද්ද මේ කියන්නේ කියලා. ඔව් එහෙම වැඩක් වෙලා තියෙනවා. ඉතින් නිදානයක් කරන් දෙනවා කියලා බහිරව පූජාවට ලොකු ගාණක් අරගෙන ඊට පස්සේ තැන පෙන්වන්න ලොකු ගාණක් අරගෙන අන්තිමට ඒ අගතියටපත් වෙච්ච පාර්ශවයේ මේ මහත්තයා මට කතා කරනවා. කතා කරලා කියනවා මෙන්න මෙහෙමයි අපිට නිදානයක් කරන් දෙන්නම් කියලා මෙන්න මෙහෙම දේවල් ටිකක් කරා මං වියදම් කරා නමුත් අරන් දුන්න දෙයක් නැහැ කියලා. ඊට පස්සේ මම කියනවා හරි ඔයා බය වෙන්න එපා. සහ මං ඉඩම දිහා බලනකොට ඉතින් කරන්න පුළුවන් ඔක්කොම මේ මිනිස්යාගේ ජීවිතේ නැති වෙන්න කරන්න පුළුවන් උප්පරිම දේවල් ටික අර කට්ටනිය කරලා තියෙනවා. ඇඳිලි බන්ධනයක් කරලා ඒ මිනිස්යාට අසනීප වෙන්න ලෙඩ වෙන්න කරන්න පුළුවන් අනවින කොඩින ටික ඊඩමට ඔක්කොම කරලා. ඊට පස්සේ මං ඒ අගතියටපත් වෙච්ච පාර්ශවයේ මට කතා කරපු මහත්තයාට මං කිව්වා ඔයා බය වෙන්න එපා. මම මේක ගොඩ දාලා දෙන්නම්. මේ මිනිස්සයා දවස් 3කින් නිදානේ අරන් දෙන්න ඉඩමට එනවා කියලා තියෙනවා. මං කිව්වා හරි. ඔයා බලන්න දවස් 3කින් එයිද කියලා. නමුත් ඒ මිනිස්සයා ඉඩමට එන්නේ නැහැ. ඊට පස්සේ මං කිව්වා කෝල් එකක් කරන් බලන්න එයා මොකද්ද කියන්නේ කියලා. ඉතින් ඇත්තට මන්ත්‍ර වගේ කුණුහරුප කියන මේ කපු මහත්තයෙක්. ඒ කියන්නේ වෙද මහත්තයෙක්. මං ඔයාලට රෙකෝඩින් එක දාන්නම්. ඉතින් අර මිනිස්සයාගෙන් සල්ලිත් අරගෙන අන්තිමට ඒ මිනිස්සයාට මන්ත්‍ර වගේ කුණුහරුප කියනවා. ඒ මිනිස්සයා ඇත්තටම හිතන් ඉන්නේ මන්ත්‍ර කියලා. හරිද? ඇත්තටම හිතන් ඉන්නේ මන්ත්‍ර කියනවා කියලා. හරිද? මම දැන් ඔන්න රෙකෝඩින් එක දානවා. ඔයාලත් බලන්නකෝ ඒ කියන්නේ මන්ත්‍රද කියලා. ඇත්තටම බුදුන් ගාවගෙන, දෙයියෝ ගාවගෙන මේ වගේ කුණුහරුප කියනවා කියන්නේ ඇත්තටම මහ කැත වැඩ. මේ වගේ අහිංසක මිනිස්සු රවට්ටන්න එපා. ඉතින් ඒ නිසා බලන්න වීඩියෝ එක අවසාන වෙනකන් ඔන්න දානවා මම වීඩියෝ එක. අනිවාර්යෙන් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මේ කියන්නේ මන්තරද කුණුහරුපද කියලා. මේවා චූටි කට්ටියට අහන්න දෙන්න එපා. ලොකු අයනේ ගොඩක් වෙලාට මගේ channel එක බලන්නේ. මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ මන්තර කියලා හිතෙනවා නම් මේ කියන්නේ මේ මිනිස්සයා මන්තර. ගිහාන් ප්‍රොඩක්ෂන් එකේ කියන්නේ බොරු. හරිද කියලා කෙලින්ම දාන්න. හැබැයි මේ මිනිස්සයා කුණුහරුපද කියන්නේ මන්තරද කියන්නේ කියලා ඔයාලටම වැටහෙයි. දෙයියෝ බුදුන් ගාවගෙන මේ වගේ කුණුහරුප කියන්නේ දෙමව්පියන්ට පවා කුණුහරුප කියනවා. හරිද? ඒක හරි ලස්සන කතාව ඒක නෙවෙයි. මේක නිකන් මන්තර වගේ කියනවා. නිකන් ආරූඩයක් ඇවිල්ලා වගේ කියනවා. පව් අර අහිංසක මිනිස්සයා. හරිද? ඒ මිනිස්සුන්ට කරන්න පුළුවන් උපරිම දේවල් ටික කරලා අන්තිමට මේ වරමක් ඇඟට ඇවිල්ලා වගේ කුණුහරුපෙන් මෙන්න මෙහෙම තමයි මේ මිනිස්සුන්ට සාත්තර කියන්නේ. ඔන්න බලන්න එහෙනම් මේ මිනිස්සයා කොහොමද මේ කුණුහරුපෙන් සාත්‍ර කියන්නේ කියලා ඔන්න බලන්නකෝ එහෙනම් රෙකෝඩින් එක. මම කියන ඕන දෙයක් දසදහස් වාරයක් හරි මම කරනවාමයි කියලා අදිස්ථාන පූර්වක මකබෝල බස්සාරි කතා කරනකොට බල ආයෙත් මුකුත් කියන්න බෑ කියලා කියන්නේ නෙමෙයි බල ආයෙත් තෝරේනම් මුකුත් කියන්න බෑ කියන්නේ ඒක හරි ෂෝක් නේ බල ඒක එනතෝ උදේ මතක තියාගන්න බලින්කම් පාඩක් ගුරුතලෝ පොඩි තින් මුරුතල්ලේ වැඩ දුරුපත් සම්මාදේ ලෝරු දෙබදතෝ හිතන්න බෑ මේ වන්දනාමාන කරන්න අපේ සතේ නැජෝ ගියා කියලා බලින්කාපාර උළු උරුකු පොරානේ බරදාමින්නේ ගොරෝ බදලා බරිතනම් බින්චි සොප්පාදේ තොරෙන් කරන්න ඕන දේවල් තෝ කොම් කරලා ඉවරයිනේ තොර දැන් කරන්න තියෙන තෝ ඉතින් ඊළඟට මොකද්ද වෙන්නේ කියලා බලාගන්න තෝ ඉන්නෝන බාහිර සොමන්නා පාරේ දිනනෝරෝ බදීරමලම් බඩ චකරලාලා වඩු තුපල්ලා හිතමුත්ති කයි පුතු පළකුට්ටි උත්ති මාර්ගුළු උත්තික පරාකුට්ට උත්තා පලිකා බඩ උන්දේ පුතා අග්‍රමුන්න උත්තික බාර උල්ලි උත්තික මරක් කුට්ටි උත්තික නරකාදි බල්ලෝ කොබටි විනාශමලං කොච්චාරම් බද්දිකේ දාලි ඉලකරලා පච්චීති මානුභාව සම්පන්න මහා බලස්කන්ධ මහා බලපුත්තු සම්මාරා දේවල් මාලා පරික්කත් පුරුකොලවරි කරින් ගන්ධ පුචාරේ දා රුල්ලේ සාරේ දාර වේදනන්තරන්තරම් පඩකුලේ දාදිත්තාති පුල්ලු සම්මා සම්බුද්දස්ස කියන්නේ අන්න මොල්කල්ලා සම්මා සම්බුද්දස්ස කියන්නේ අල්ලා පරක්කත්තල්ලි කියලා සම්මා සම්බුද්ධ කල බද්දි කුඩ කල ඉරි සම්මාරේ තේජමා තේජෝ බලස්කන්ධ මාලාවකි මේ කියායු ගම මම බිම මලංගම් පදං ගල්මුද අපචාර අපාල අපචාර පූජා මාලා බයින්ජාර වත්තා සම්මේ දරු ගොඩ යන්න නම් මේ දරු ගොඩ වෙන්න නම් මේ දරු ඒගොල්ල කරන්න ඕන නම් ඔබ වහන්සේ ඒගොල්ල දිවිම සක්පප්‍රාලේ බණගොන සක්පප්‍රාලේ බණගොට්ටම් බෙද සක්පප්‍රාලේ බණ කොටාරේ බාලික සම්බදින්ගලා බඩු දුරු ගුරු බුදු සරබදින් චාපච්චි මැලවිච්ච මලකුණු වගේ ඉන්න මේ දරුවෝ දැන් මේක කරලා මැලවිලා ඉන්නවා කියන්නේ මලකුණු වෙලා එන්න වගේ එනවා කියලා කියන්නේ ඇයි අදිදාවරද අධෛර්ය වෙන්න ප්‍රබලලිටි
දැන් නම් මට කරන්න දෙයක් නැහැ. මං ඉතින් දැන් මොනවද කරන්න කියලා කල්පනා කරන මූලාවට බාග්ගුල පොත්තා පත්කිරුවා නම් මොකද ඒ පත්කිරුවේ. මුක්ක මලකුණු වෙන්න බොරෝ තෝරපල්ලේ පරතාගට තාතු බෙදා මකුදු දුලුරු උඩ දැන් ගරි කට්ට බුල ගොරොත්ගේ මාල පර කුත්තෙච්චි පච්චිත්තාරේ. තොකි මූල පටකුඩම් බල්ල පච්චි කරම් බල පඩ ගොඩ පොඩ උළු පුට්ටි උත්තික පාගිරුල්ල උත්තික බල්ල පකරා බල්ල තියනවා නම් ඇවිල්ලා නම් තොකි අප්පට මාලා කුඩුත්තුයි. तोगे अम्मट माला गुरु पोट्टे गुरु गुरु उच्चिक माला गुरु कट्ट परगलमंट उकंड मार गुलता तापड़तो अम्मट कीले गुरु गन्न अदंटे बलु उच्चिक मरगुट्ट उच्चिक बल्लतो कुलिच्चापट्टाड गुगत्तारतो धन्वनेद मे बुदु पूजा तियला बुदु माला तियला बुदु पूजा तियला बुंगार बच्चादी करला तियला बलु उच्चिक नरकुच्चा नरपट बलिकुट उच्चिक मरकट्टे उच्चिक बल्लु बलल्लु वगे सोपी मरला सेंटेंग वල විසිකලා දානවා කුණු මාළු වගේ කාලා දාලා යන බල්ලන්ට උරන්ට වගේ කුත්තා පට්ටාදී සූත්‍රයාල බලන් කුත්ත බා දෙග්‍රාම කට උඩික මරක් කුත්ත බල්ලතෝ තරව කොට බංගාට වර්ධානි අල්ගපුරා කල්ලා බඩි කට්ට කර කුල්ල පුත්ත කුරපති වරි ගුරු මොටි වර බගරෝඩ පති කරමුට දොර ගෝලෙන් ජාමච්චි කරේ සප්පාති කුරොත්තු උග්‍රේන්න පජිකරා පට්ට බාදෙන්ගා බරකලා පුරු සුරෝ පුදි සම්මර උදි සක්කච්චි සෝපාරි දන්න මත්තා හරි ඉතින් රෙකෝඩින් එක ඇහුවා නේද? එතකොට දැන් ඔයාලට දැනගන්න පුළුවන් මේ මිනිස්සුගේ මන්ත්‍රද කුණු හරපද කියලා. ඉතින් ඔයාලට තේරිච්ච විදිහට ඔයාගේ ඔළුවට තේරිච්ච විදිහට අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න තවත් මේ වගේ අහිංසක මිනිස්සෙක් අහුවෙන නිසා අනිවාර්යෙන් ෂෙයා කරලා channel එක සබ් කරලා support එකක් දෙන්න. තවත් මේ වගේ වැදගත් වීඩියෝස් ඉදිරියේදී අනිවාර්යෙන්ම ඔයා වෙනුවෙන් අරගෙන එනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. එතෙක් ඔයාලට සුබ දවසක්.